ආයුබෝවන් සියලු දෙනාට දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ටත් දරුවන්ව සූදානම් කර දෙමව්පියන්ටත් සුබ ආරංචියක් කියන්නයි අපි සූදානම් වෙන්නේ. විභාගයේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙනවා. ඒකේ වෙනසක් වෙන එකක් නැති වේවි කියලා අපි විශ්වාස කරනවා. මේ විභාගයේදී ලොකු ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් වැඩ කරන දරුවන්ට පහසුවෙන්ම ඒ සාමාර්ථ දෙකක් ලබා ගන්න ආකාරය පිළිබඳවයි අපි අද කතා කරන්නේ. මේ අතර විශේෂයෙන්ම බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව පළමුවෙන් කතා කරන්නේ පසුගිය අවුරුදුවල ප්‍රතිඵල ලේඛන අරගෙන බලනකොට සමස්ත ලංකාවෙම බොහෝ පිරිසක් බුද්ධ ධර්මයේ විෂය ෆේල් වෙලා තිබ්බා, අසමත් වෙලා තිබ්බා. නැත්නම් ඒ 8ක් ගන්නකොට බුද්ධ ධර්මයේ විෂයට B එකක්, එහෙම නැත්නම් ඊට පහළ සම්මානයක්. ඉතින් ඒ නිසා අපි වසර ගණනාවක් තිස්සේ දරුවන්ගේ බුද්ධ ධර්මයේ විෂය ප්‍රතිඵල සංවර්ධනය කරන පන්ති මාලාවක් පාඨමාලාවක් පවත්වාගෙන යනවා. මෙවර පාඨමාලාවේ ආරම්භය පිළිබඳ මතක් කරන්නේ අපි 10 පන්තිය 11 පන්තිය කියන මේ පන්ති දෙකේම විභාගයට වැදගත් සියලු පාඩම් ටික සාකච්ඡා කරනවා මුලින්දන්. මේ වීඩියෝ එක හැමෝම බලන්න. ඔබට අපේ පන්තිය කොහොමද පැවැත්වෙන්නේ කියන කාරණාව පිළිබඳව හරි අවබෝධයක් මේ හරහා ලබා ගැනීම හැකියාව තියෙනවා. අපි මේ ඉගැන්වීම් කරන්නේ නිපුණතා පාදක ඉගැන්වීම් විදිහට. 11 පන්තියේ පොත පළවෙනි පාඩමේ ඉඳන් උගන්වනවා නිපුණතා පාදකව. නිපුණතා 10ක් තියෙනවා. මේ නිපුණතා 10න් තමයි විභාගයේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. ප්‍රශ්න හැදෙන ක්‍රම තුනක් තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න, කෙටි ප්‍රශ්න, විචාරාත්මක ප්‍රශ්න. ඒතර අපි ඔය හැම නිපුණතාවයකින්ම විභාගයට අනුමාන කරන බහුවර්ණ ප්‍රශ්න, අනුමාන කරන කෙටි ප්‍රශ්න, අනුමාන කරන විචාරාත්මක ප්‍රශ්න කියන මේ ක්‍රම තුනටම ප්‍රශ්න අරගෙන ඇවිදilla දරුවොත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට නිපුණතා 10යි නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍ර 10යි, කෙටි ප්‍රශ්න පත්‍ර 10යි, විචාරාත්මක ප්‍රශ්න පත්‍ර 10යි, සමස්ත ප්‍රශ්න පත්‍ර 30ක් සාකච්ඡා කරනවා අපේ පාඨමාලාව තුල. එතකොට විභාගයේ පේපරේ හැදෙන්නේ ඔය අපි හදලා සාකච්ඡා කරන ප්‍රශ්න යටතේම තමයි විභාග ප්‍රශ්න පත්‍රය තෙන්නේ. ඊළඟට අපි ඊට අමතරව පසුගිය පාස් පේපර්, කලාප පේපර්, පළාත් පේපර්, විවිධ අනුමාන පේපර් වගේ ප්‍රශ්න පත්‍රත් මේ යටතේ සාකච්ඡා කරනවා. මම චුට්ටක් අපේ පන්තියේ ඔය විදිහේ කතා කරන ප්‍රශ්න පත්‍ර පිළිබඳව පොඩි හැඳින්වීමක් සිදු කරලා දෙන්නම්. චුට්ටක් පන්තියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය පොඩ්ඩක් මේක බලන්න. මේ ඔබට පේන්නේ අපේ පන්තියේ පළවෙනිම නිපුණතාවට අදාළව අපි සාකච්ඡා කරන ප්‍රසන්ටේෂන් එක. මේ හරහා සමස්ත පාඩමම අපි කතා කරගෙන යනවා. මේ සාකච්ඡා කරන කොටස. මේට අමතරව අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය නැත්නම් මේ බුද්ධ ධර්මයේ පාඨමාලාව කොහොමද කියලා කිව්වොත් මෙන්න මේ විදිහයි මේ තියෙන්නේ පහුගිය අවුරුදු වල විභාග ප්‍රශ්න පත්‍ර. 2016, 17, 18, 19, 20, 21 ඔය විදිහේ දැන් 24 වෙනකම් මේ හදලා තියෙන්නේ. මේ ගිය අවුරුද්දේ අපි හදාගත්ත එක මේ අවුරුද්දෙත් මෙතනට ඇඩ් වෙනවා. ඊට පස්සේ 26 කොටසත් මෙතනට එකතු වෙන්න තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ දෙක ප්‍රශ්නේ 3 4 5 6 7 කියන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ අහන කෙටි ප්‍රශ්න 10ක් මේ විදිහේ තමයි මේ ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ. ඔය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මෙන්න මේ කියන නිපුණතා 10. මේ තියෙන නිපුණතා 10. මේ නිපුණතා 10න් තමයි හැදෙන්නේ. ඒතර මේ පාඩම් අංකේ මේ නිපුණතා අංකේ ඔය නිපුණතා යටතෙන් තමයි මේ ප්‍රශ්න 7 අහන්නේ. උදාහරණයක් මෙහෙම. දෙක නිපුණතාවය. දෙක නිපුණතාවයේ තියෙනවා බලා ගන්න ඔබට ස්ක්‍රීන් එක පේනවා මේක. මම මේ පොඩි අවබෝධයක් දෙන්න අපේ පන්තිය පිළිබඳව. දෙක නිපුණතාවේ පාරමිතා, භාවනා, රේණුකාණී හාමුදුරුවෝ, අනගාരിക ධර්මපාලතුමා, ධම්මපදයේ. මොන දෙක නිපුණතාවය. මේ දෙක නිපුණතාවය විභාගයට ඉතාමත් වැදගත් නිපුණතාවයක්. මොන බලන්න මේකෙන් විභාගයට කොච්චර ලකුණු තියනවද කියන එක. 2016 පාරමිතා දෙක නිපුණතාවයේ තියෙන, ධම්මපදයේ දෙක නිපුණතාවයේ තියෙන්නේ. ඊළඟට අනගාരിക ධර්මපාලතුමා දෙක නිපුණතාවයේ තියෙන්නේ. එහෙනම් දෙක නිපුණතාවයේ පාඩම් කරගෙන සූදානම් වෙලා ගියා නම් පාරමිතා ලකුණු 10යි, ධම්මපදයේ ලකුණු 10යි,
මෙතන ලකුණු 5යි හම්බෙන්නේ. 5 කොටස් මේ තියෙන්නේ. එතකොට ලකුණු 25ක් තියෙනවා මේ විචාරාත්මක කොටස් 1. ලකුණු 25ක් තියෙනවා දෙක නිපුණතාවයේ බලාගෙන ගියා නම් 16 අවුරුද්දේ. ඉතින් ওই විදිහ අපි නිපුණතා පාදක කරගෙන ප්‍රශ්න පත්‍ර සකස් කරගෙන ඒ ටික පන්තියේ සාකච්ඡා කරගෙන ඉස්සරහට යනවා. එතකොට අපි ඔබට පෙන්වන්නම් අපේ පන්තියේ ප්‍රශ්න පත්‍රයක් කොහොමද වෙන්නේ කියන එක ගැන. අපේ පන්තියේ ප්‍රශ්න පත්‍ර මේ තියෙන්නේ පළවෙනි නිපුණතාවයේ අංක 1 නිපුණතාංක 1 ප්‍රශ්න පත්‍රය මේක ඔබට පේනවා මේ තියෙන්නේ කෙටි ප්‍රශ්න. මේ කෙටි ප්‍රශ්න වලින් විභාගයේ පළවෙනි ප්‍රශ්නය හැදෙන ලකුණු 20ක් තියෙනවා. මේ කෙටි ප්‍රශ්න මේ නිපුණතාංක 1කින් තමයි මේ ඔක්කොම හදන්නේ. ඒකට මේ එකක් විභාගයේදී අනිවාර්යයෙන්ම අහනවා. ඊළඟට මේ තියෙන්නේ විචාරාත්මක ප්‍රශ්න. ඒතර මෙතන මේ තියෙන දෙක ප්‍රශ්නෙට මේවා එකක් එන්න පුළුවන්. තුන ප්‍රශ්නෙට මේ වගේ එකක් එන්න පුළුවන්. මේ ඔන්න ඔය විදිහේ ප්‍රශ්න කීපයක් අපි පළවෙනි නිපුණතාවයෙන් හදාගෙන තියෙනවා. මෙන්න මේ ටික. ඊට පස්සේ පළවෙනි නිපුණතාවයේ යටතේ බහුවර්ණ MCQ කියලා කියනවා මේ ප්‍රශ්න. ඔය පළවෙනි නිපුණතාවය. එහෙනම් මේ ඔක්කොම තියෙන්නේ පළවෙනි නිපුණතාවය. එහෙනම් මෙන්න මේ විදිහේ ඔය සෑම නිපුණතාවයකින්ම කෙටි ප්‍රශ්න, විචාරාත්මක ප්‍රශ්න, බහුවර්ණ ප්‍රශ්න කියන ආකාරයේ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. මේ වෙනකොට අපිට පෙන්වන්න පුළුවන් ඔබට මේ නිපුණතාංක 1, නිපුණතාංක 2, නිපුණතාංක 1 ඔබට පේනවා නිපුණතාංක 2, නිපුණතාංක 3 ඔය විදිහේ නිපුණතා 10ටම අපි සමස්ත ප්‍රශ්න පත්‍ර ටික හදාගෙන පේපර් ටික එකතු කරගෙන අපි මේ පාඨමාලාව ආරම්භ කරන්න සියල්ල සූදානමින් තමයි මේ වෙනකොට පසුවේ. එහිඳ මේ පාඨමාලාවට ලියාපදිංචි වෙන්න ඔබට පැහැදිලිව බුද්ධ ධර්මයේ විශේෂයට ඒ සාමාර්ථයක් ලබා ගන්න අපි මග පෑදීම සිද්ධ කරනවා. මෙවර බුද්ධ ධර්මයේ පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට අපි විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ තමයි සිංහල විචාර පුහුණු පන්තියක් නොමිලේ සම්බන්ධ කරලා දෙනවා මේ දරුවන්ට. එතකොට සිංහල ප්‍රශ්න පත්‍රයේ තියෙන ලොකු ගැටලුවක් තමයි දරුවන්ට විචාරයක් ලිවීමේ ගැටලුව. ඒ නිසා බුද්ධ ධර්මයේ පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට දිනපතා විචාර මාතෘකාවක් සාකච්ඡා කරනවා. එහෙනම් අපි මාස 4යි පාඨමාලාව කරන්නේ මාසයක දවස් 4යි වෙටෙන්නේ. ඒතර 4 වරක් 4 16යි. දවස් 16ක් අපි මේ බුද්ධ ධර්මයේ පන්තිය පවත්වනකොට ඒ දවස් 16 යටතේ විචාර ප්‍රශ්නත් 20ක් 25ක් විතර සාකච්ඡා කෙරේ. ඒ නිසා බුද්ධ ධර්මයේ පන්තියට සම්බන්ධ වෙන දරුවන්ට සිංහල විචාර ලිවීමේ හුරුවත් මේ යටතේ ලබා දෙනවා. ඒ නිසා ආරාධනා කරනවා දරුවෝ හැමෝම සම්බන්ධ වෙන්න. ඔබේ යාළුවන්ටත් මතක් කරන්න මේ පන්ති පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ එක ඔබේ යාළුවන්ට ලබා දෙන්න. එයාලත් මේ පිළිබඳ දැනුවත් වේවි. පන්තිය දවස් දෙකක් ඇවිදින් බලන්න කොහොමද පන්තිය වෙන්නේ කියලා. ඉතින් පන්තිය අපි පළවෙනි කණ්ඩායම ආරම්භ කරනවා අගෝස්තු මාසේ 9 ඉරිදා ආරම්භ කරන්නේ අගෝස්තු 9 ඉරිදා පන්ති ආරම්භ කරනවා. එදාට හැමෝම සම්බන්ධ වෙන්න. එක කණ්ඩායමකට ළමයි 100 දෙනෙක් පමණයි අපි ගන්නෙ. ඒ නිසා පළවෙනි කණ්ඩායමේ ආරම්භ කරන්නේ ඉක්මනින් ලියාපදිංචි වෙන්න කියලා මතක් කරනවා. පන්තියේ ලියාපදිංචි වෙන්න මෙන්න මෙහෙමයි. අපි මාසයකට රුපියල් 1000 ගාණ ගෙවන්න ගත්තොත් මාස 4කට රුපියල් 4000ක මුදලක් වාට වියදම් කරන්න වෙනවා. ඒ නිසා අපි මේකේ අවස්ථාවක් දීලා තියෙනවා මාස දෙකෙන් දෙකට ලියාපදිංචි වෙන්න. එතකොට මාස දෙකකට ලියාපදිංචි වෙනවා නම් එකවර රුපියල් 1600ක් පමණයි වෙන්නේ. 1600ක් ගෙවලා පුළුවන් මාස දෙකකට ලියාපදිංචි වෙන්න. 1600ක් ගෙවලා මාස දෙකකට. මාස 4ටම එකපාර ලියාපදිංචි වෙනවා නම් රුපියල් 3000ක් පමණයි වෙන්නේ මාස 4ටම. එහෙමනම් මාස 4ට එකපාර ලියාපදිංචි වුණොත් ඔබට රුපියල් 1000ක ඉතුරුවක් සිද්ධ වෙනවා එකපාර. ඒ නිසා මාස දෙකකට හෝ මාස 4කට ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න මාස දෙකකට නම් 1600යි. මාස 4ටම එකපාර ලියාපදිංචි වෙනවා රුපියල් 3000ක් පමණයි. ඔයාලගේ
ගෲප් එකේ අපි දීලා තියෙනවා ගිණුම් අංක ඒවට මුදල් ගෙවලා ලියාපදිංචි වෙන්න පුළුවන්. ඊළඟට අපි දැනුවත් කිරීම සිද්ධ කරන ඒ ගෲප් වල පන්ති සිද්ධ වෙන විදිය ලියාපදිංචි වෙන දරුවන්ව අපි වෙනම WhatsApp ගෲප් එකට අරගෙන ඒකට තමයි අපි රෙකෝඩින් ටික ලබා දෙන්නේ. Zoom එකේ link ටික ලබා දෙන්නේ ඒක. ඒ නිසා හැමෝම බුද්ධ ධර්මයේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට ඒ හරහා සිංහල විචාර ලිවීමේ හැකියාවක් තියෙනවා. ඔය පන්ති වලට අමතරව තවත් ඔබට අවශ්‍ය නම් සිංහල පේපර් පන්තියක් පවත්වාගෙන යනවා විභාගයේ වෙනුවෙන්ම කරන පේපර් පන්තියක් ඒ ඔන්ලයින් පේපර් පන්තියට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න මගේ නම්බරේ 071 25යි 80යි 100. හොඳයි. එහෙමනම් හැමෝම බුද්ධ ධර්මයේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට සුබ අනාගතයක් වේවා.